ඉතින් මේ සියල්ලම කරන අතරේ අන්දැක්ක අපේ මට පෙර කතා කරපු අපේ මන්ත්‍රීතුමන් මේ ෆිලිපීන ගැන කතා කරා. ඉතින් අද ෆිලිපීන හිටපු ජනාධිපතිවරයාව හියුමන් රයිට්ස් වලට වයලේෂන් වලට දැන් පරීක්ෂණ කටයුතු වලට ගෙනියන්න උත්සාහ කරනවා. ඉතින් අපේ රටේ ඕගනයිස් ක්‍රයිම් සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තියෙනවා. ඒ ජනාධිපතිවරයාත් ඒ කාලේ හැප්පුණේ ගෞරව ඇමතුමනි පාතාල එක ඒ රටේ ඩ්‍රග් මාෆියාවත් දෙක. අද ඔබතුමාලට හැප්පෙන්න තියෙන්නේ අපේ රටේ ඩ්‍රග් මාෆියාවත් දෙක. ඉතින් ඒ හින්දා තමයි මම කිව්වේ මේ ලෝකයේ වෙනස් වෙන විදේශ ප්‍රතිපත්තියක් දෙක අපි අනුගත විය යුතුයි. සහ අපේ රටේ ඒකීයත්වය ආරක්ෂා කරන අපේ ගරු ශානකයන් මන්ත්‍රීතුමන් මගේ මිත්‍රයා සඳහන් කරා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රාජපක්ෂලා ආරක්ෂා කරා කියලා. නෑ, අපිට වැඩිපුරම නඩු දැම්මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත්. ඔබ තමුන්නාසේලා අපේ දූෂණ මර්දන කමිටුවේ ලේකම්තුමා මෙතන ඉන්නවා. ආනන්ද විජේපාල ගරු ඇමතුමන් ඔබතුමාලා තමයි අපිට වැඩිපුරම නඩු දැම්මේ. ඒවා නිදොස්කෝ නිදහස් වුණා අපි අධිකරණය. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි මහා මොලකාරයා. ඒක නෑ කියන්න බෑ. හැබැයි අපි සතුටු වෙනවා එතුමා ජාත්‍යන්තර මාධ්‍යට ගිහලා ලංකාව පාවල දෙන්නේ නෑ. දැන් ඉස්සර අපි ඒ චෝදනාව නැගුවා. හැබැයි අද එතුමා ජාත්‍යන්තර මාධ්‍යට ගිහලා ලංකාව පාවල දෙන්නේ නෑ. අපේ දේශපාලන වෙනස්කම් පිළිබඳව අපි වෙනස්කම් ඒක වෙනම කාරණයක්. දැන් ඔබතුමාලා අපි අතර 2000 ගණන් වල යාළුකම් තිබ්බා. 2005 අපි එක වේදිකාවේ හිටියානේ. 2015 ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එක වේදිකාවේ හිටියා. එකට දූෂණ මර්දන කමිටුවේ කටයුතු කෙරුවා. දැන් බට්ලන්ද රිපෝට් එක දැම්මත් ඔබතුමාලා එදා බට්ලන්ද රිපෝට් එක හංගගෙන හිටියා. දැන් අපේ මහින්ද මහත්තයා එක්කත් ඔබතුමාලා ගිවිසුමක් අත්සන් කරා 2005 උදව් කරන්නේ. ඒකේ බට්ලන්ද ගිවිසුම පාර්ලිමේන්තුවට දාන්න ඕනේ කියලා සඳහන් කළා තිබෙත් නෑ. ඔබතුමාලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කැබිනට් එකේ හිටියා. එතකොටවත් මේ කැබිනට් මණ්ඩලයේ බට්ලන්ද ගිවිසුම අනුමත කෙරුවේ නෑ. හැබැයි විදේශ රටක මාධ්‍යවේදියෙක් ඒක ගැන ඇහුවම ඒක අද කැබිනට් එක අනුමත කරලා පාර්ලිමේන්තුවට දාලා තිනවා. අපි ඒ කාරණේ වෙනම විවාදයක් යනවා නම් අපි එදාට ඒ ගැන කතා කරමු. Honorable Namal Rajapaksa, you have 2 more minutes. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. මේ පිළිබඳව එදාට කතා කරමු. හැබැයි අපි ලංකාවක් විදිහට අපි ආරක්ෂා කළ යුත්තේ රාජ්‍ය. අපේ රාජ්‍යයේ හිටපු නායකයෙක් විදේශ රටකට ගිහිල්ලා අපේ රටේ රණවිරුවන් යුද අපරාධ කරා කියලා ප්‍රසිද්ධියේ පිළිගන්න තැනට මේක පරිවර්තනය වුණොතින් කඩන් වැටෙන්නේ මහින්ද රාජපක්ෂවත් රනිල් වික්‍රමසිංහවත් නෙවෙයි. මේ රට ඉඳ ශානකයන් මණ්ඩිතුමා එක පැත්තකින් දැඩි චෝදනාවක් නගනවා මේ රටේ රණවිරුවන්ට. රණවිරුව යුද අපරාධ කරාක් පමණක් නෙවෙයි ස්ත්‍රී දූෂණ කරා කියලා. යම් සිදුවීමක් සිද්ධ වෙලා ඇති හිටපු ආමි දෙසට කෙනෙක් එක්ක. හැබැයි ඒ එක පුද්ගලයෙක්ගේ සමස්ත ක්‍රියාදාමයේ සමස්ත හමුදාවටම ලඝු කරන්න එපා. ඒ වගේම තමයි පාතාලයේ සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබතුමා ඒකට මැදිහත් වෙන්න. ඒකට මැදිහත් වෙලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. හැබැයි ක්‍රියාමාර්ග ගැනීමේදී අපි ඔබට වගකීමක් කියනවා. අපි ඔබ ආරක්ෂා කරනවා. පාතාලේ මර්ධනය කරන්න ඕනෑම නායකයෙක් ක්‍රියාමාර්ගයක් ගන්නව නම් ත්‍රස්තවාදයේ මර්ධනය කරන්න ක්‍රියාමාර්ගය ගන්නව නම් අපි විපක්ෂ මන්ත්‍රීවරු වෙන්න පුළුවන්. හැබැයි ෆිලිපීනයේ කරා වගේ ඔබතුමාලව මානව හිමිකම් උල්ලංඝනය කරා කියලා අධිකරණයකට යවන්න අපිට තියන්නේ නැහැ. මොකද කඩන් වැටෙන්නේ අවසානයේ රාජ්‍ය. ඉතින් රාජ්‍ය ආරක්ෂා කරන්න අපි මැදිහත් වෙනවා කියන එකත් මතක් කරමින් ඒ ශානකයන් මන්ත්‍රීතුමා නගපු චෝදනා මම හිතනවා ඉතාමත් කාලෝචිත ඒවා නෙවෙයි. මොකද රණවිරුවෝ එදා යුද්ධ කරා යම් සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ ගැන පරීක්ෂණයක් කිරීම පිළිබඳව නෙමෙතන තියෙන ගැටලුව. හැබැයි මේක දේශපාලන මාතෘකාවක් කරමින් වසර ගණනාවකට පස්සේ දැන් බටලන්දාවෙත් අවුරුදු ගානකට පස්සේ දැන් මෙහෙම ගියොත් ගරු සභාපතිතුමනි ගරු අමාත්‍යතුමනි අපි මේ ජාතිනතර සමගිය ගැන කතා කරනවා. 88 සිද්ධි 2028ත් කතා කරනවා නම් 2009 2048ත් අපි කතා කරන්න ලෑස්ති වෙනවා නම් ඒ තුළ මේ සමාජයේ වෛරය උත්පාදනය වීම නතර වෙන්නේ නැහැ කවදාවත්. හැබැයි අපි කතා කරන්නේ මේ රටේ වෛරෙන් තොර දේශපාලනයක් මේ රට ගොඩනගන්න නම් මම හිතනවා අපි සියලු දෙනාම යම් මතයකට ඇවිල්ලා රටේ රාජ්‍ය කියන කාරණේදී අපි එක මතයක සිටිය යුතුයි කියලා. එතෙමනම් ගරු විදේශ කටයුතු අමාත්‍යතුමනි ඔබට මුණ දෙන්න තියෙන විශාල අභියෝගයක් එකක් ඔබේ පක්ෂය ඇතුලේ ඔබ මෙතෙක්කල් විශ්වාස නොකරපු ප්‍රතිපත්ති වලට ඔබට අනුගමනය වෙන්න වෙනවා. ඔබේ පක්ෂය විසින් මෙතෙක්කල් ආශ්‍රය නොකරපු රටවල් එක්ක ඔබ තමුන්නාන්සලට ආශ්‍රය කරන්න වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ ග්ලෝබල් ටැරිෆ් බෝ එකක් ඇතුලේ අපි වික්ටිම් කෙනෙක් වෙන්නේ නැතුව ඒකේ බෙනිෆිෂරි කෙනෙක් වෙන තැනට පරිවර්තනය කරන්න මේ රටේ විදේශ ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.